අද රිවිව් කරන්න යන්නේ 1913 මාරියෝ ප්‍රාඩා පටන් ගත්ත ප්‍රාඩා කියන ෆැෂන් බ්‍රෑන්ඩ් එක එක්ක 2025 අලුතෙන්ම ලොන්ච් වෙච්ච ප්‍රාඩා පැරඩයිම් කියන වචනේ ෆ්‍රෙන්ච් ප්‍රොනවුන්සියේෂන් එක පැරඩීම්. ඒ කියන්නේ පැරඩයිම් කියලාත් කියන්න පුළුවන්, පැරඩීම් කියන්නත් පුළුවන්. ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය දන්නවා ඇති ප්‍රාඩා ලේඩීස් වර්ෂන් එකක් තිබ්බා පැරඩොක්ස් කියලා. නමුත් මේ තමා අලුත්ම වර්ෂන් එක ප්‍රාඩා පැරඩීම්. අපි බලමු මේක අන්බොක්ස් කරලා මොන වගේ ෆ්‍රේග්‍රන්ස් එකක්ද තියෙන්නේ, බොටල් එක මොන වගේද, පැකේජින් එක මොන වගේද කියලා. මේ අන්බොක්ස් කරන සද්දේ මං ඉස්සලා වීඩියෝ එකෙත් කිව්වා මම ආසම සද්දයක්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ලිඩ් එක අරින්න තැන පොඩි කට් එකක් දාලා තියෙනවා ලස්සනට. V අකුරක්, V shape එකක්. ඒක යුනික් මං හිතන්නේ. ගොඩක් ෆ්‍රේග්‍රන්ස් වල දැකලා නැහැ. පැකේජින් එක Prada Paradigm Eau de Parfum කියලා මෙන්ෂන් කරලා තියෙනවා ෆ්‍රේග්‍රන්ස් එක. ඊට අමතරව මේකේ විශේෂම දෙයක් තියෙනවා මම පස්සේ කියන්නම්. ඒ ඉන්ස්ට්‍රක්ෂන් මේක දාලා තියෙනවා මේක රිෆිලබල් බොටල් එකක් විදිහට. එතකොට අනිත් ඩීටේල්ස් ඔක්කොම තියෙනවා. අපි බලමු බොටල් එක අරගෙන. සාමාන්‍යයෙන් මෙන්න මේ බොටල් එක අද්දි පරිස්සමට ගන්න ඕන මේ ලිඩ් එක බුරුල්ලා තිබ්බොත් ඩොග් ගාලා බිවුර වැටෙනවා. හොඳේ. wow. ලස්සන green luxury green color bottle එකක්. හරිම ලස්සනයි. මට නිකන් Rolex logo එක මතක් වෙන්නේ green color එක දැක්කම. black and green combination එකක්. Paradigm කියලා මේ V shape එකෙන් full masculine පපුව වගේ feeling එකක් දෙන bottle එකක්. හරිම ක්ලාසික් බොටල් එකක්. 2025 වුණාට බොටල් එක හරිම ක්ලාසික්. මෙතන මං හිතන්නේ print එකක් තියෙනවා Prada කියලා බ්‍රෑන්ඩ් එක මේවා කරලා මෙන්ෂන් කරලා. අපි try කරලා බලමු කොහොමද කියලා. ඔයගලන්ට ඕනම නම් මගේ full honestම expression එක, honestම feeling එක දෙන්නම් මුලින්ම. මොන වගේද කියලා. අපි නිකන් ස්ප්‍රේ එක මොන වගේද කියලා බලමු. ස්ප්‍රේ එක හොඳට ස්ප්‍රේ වෙනවා. ඒ කියන්නේ මම හිතන්නේ next level එකටම automation system එක හදලා තියෙනවා. හරිම greeny, හරිම refreshing, ඔළුව හරි calm කරන type එකේ fragrance එකක්. මම ආසයි. සුවඳට මම ආසයි. ස්මෙල් එකට මම ආසයි. ඇත්තටම මේ බොටල් ඩිසයින් එක වුණත් කලර් එක වුණත් මාර ලස්සනයි. අපි ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන කතා කරමු. ෆ්‍රේග්‍රන්ස් එක ගැන කතා කරද්දි මුලින්ම අර ෆ්‍රෙෂ් ග්‍රීනි ගතියක් ආවට නමුත් බේස් නෝට් එක ගිහා බලද්දි පොඩි වූඩි ගතියක්, ඇම්බර් ටයිප් එකේ වූඩි ස්මෙල් එකක් තමයි. ඇත්තටම එන්නේ මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන කතා කරද්දි බර්ගමොට් ඒ කියන්නේ මේ අපි සාමාන්‍යයෙන් ඔය සිට්‍රස් ටයිප් එකේ සිට්‍රස් කුලේ තියෙන නෝට් එකක් තමයි බර්ගමොට් කියලා කියන්නේ. මාස්ක් මේක වයිට් මාස්ක්. වයිට් මාස්ක් කියන්නේ අතරම සින්තටික් නෝට් එකක්. ඕකේ මාස්ක් කියන එක අපිට සාමාන්‍යයෙන් ඩියර් මාස්ක් කියලා පාවිච්චි කරන්න අපි කස්තුරි සිංහලෙන් කියන්නේ කස්තුරි කියලා. නමුත් මේකට එහෙම ඩියර් මාස්ක් නෙමෙයි පාවිච්චි කරලා තියෙන්නේ. මේකට පාවිච්චි කරලා තියෙන්නේ වයිට් මාස්ක්. ඒක සින්තටික් නෝට් එකක්. ඊට පස්සේ මිඩල් නෝට්ස් වලට එද්දී ජෙරේනියම් තියෙනවා, රෝස් ජෙරේනියම් තියෙනවා, බර්බන් ජෙරේනියම් තියෙනවා. බේස් නෝට් එකට එද්දී බෙන්සොයින් කියන්නේ දන්නවද බෙන්සොයින් කියන්නේ මොකක්ද කියලා? බෙන්සොයින් කියන්නේ දුම්මල අර ගහන්නේ යක්කුන්ට ගහනවා කියලා ගන්නන්නේ දුම්මල බෙන්සොයින් තියෙනවා. ඊට පස්සේ මේ පේරු බල්සම් එකක් තියෙනවා. ඒක නිකන් රෙසින් එකක් වගේ එකක්. සහ ගයක් වුඩ් එක ගත්ත බේස් එකකුත් තමා මේකේ තියෙන. ඉතින් අර ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ග්‍රීනි ටයිප් එකේ ෆ්‍රේග්‍රන්ස් එකක් වුණාට ඇත්තටම බේස් නෝට් එක හොඳ මැස්කියුලින්, හොඳ හෙවි, බර වැඩි නෝට්ස් වලින් හැදිච්ච හොඳ ෆ්‍රේග්‍රන්ස් එකක් කියලා Prada Paradigm මෙන්ෂන් කරන්න පුළුවන්. ඉතින් මේ
ප්‍රාඩ කියන බ්‍රෑන්් එක සමහරු දන්න ඇති ප්‍රාඩ නොදන්නව ඇති ප්‍රාඩ බ්‍රෑන්් එක දැනට තියෙන්නේ ලෝරියල් ගරුප් එක යටතේ එකන්න මේ බියටි ෆ්‍රේගරන්ස් පැත්ත ඉතින් මේ රෙකමෙන්ඩ් කරන්න පුළුවන් ෆ්‍රේගරන්ස් එකක් මාත් පර්සනලි කැමති ඉම්ප්‍රෙෂන්ස් දෙකක් තියෙනවා මුලින් පොඩි ග්‍රීනි ගතියක් ෆ්‍රෙෂ් ගතියක් එක්ක ඊට පස්සේ ටිකක් වෙලා යද්දී ඒක පොඩ්ඩක් වෙනස් වෙලා ස්කින් ටෝන් එකත් එක්ක වෙනස් වෙන හැමතිස්සෙම මතක තියාගන්න මට හරියන එක ඔයාට හරියන්නේ නැහැ ඔයාට හරියන එක මට හරියන්නේ නැහැ එතකොට ෆ්‍රේගරන්ස් එකක් පාවිච්චි කරන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම ස්කින් ටෙස්ට් එකක් බොඩි කෙමිස්ට්‍රි එකත් එක්ක චෙක් කරලා බලලා අනිවාර්යයෙන්ම ෆ්‍රේගරන්ස් එකක් ගන්න මේක රිවිව් එකක් විතරයි මගේ පර්සනල් ෆීලිං එක ඕගොල්ලන්ට දැනෙන විදිහ අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න කවුරු හරි පර්චේස් කරලා තියෙනවා නම් මට ෆොටෝ එකක් දාන්න අනිවාර්යෙන් මේ ෆ්‍රේගරන්ස් එක මට දුන්නේ Sense On කියන රීටේල් කම්පැනි එක ඒගොල්ලන්ට ගොඩාක් ස්තුතියි මට මේ වැඩේට උදව් කළාට අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ කමෙන්ට් එකත් මේ රිවිව් එක ගැන දාගෙන යන්න මං හිතන්නේ මේක සිංහලෙන් කරන ප්‍රාඩා පැරඩයිම් එක ගැන සිංහලෙන් කරන පළවෙනි රිවිව් එක ඉතින් අපි ආයෙ හම්බෙමු ජය වේවා